ආයුබෝවන් අපේ කතාලන්තයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද දරුවන්ට මම උගන්වන්න යන්නේ 3 4 5 ශ්‍රේණි සඳහා කෝණ වර්ග ගැන. එන්න අපි ඒ පාඩම පටන් ගමු. කලින් පාඩම් වලදී මම කියලා දීලා තිනවා දරුවන්ට කෝණ වර්ග. කෝණ වර්ග 5ක් තියෙනවා. 1 ඍජු කෝණය, 2 සුළු කෝණය, 3 මහ කෝණය, 4 සරල කෝණය, 5 පරාවර්තන කෝණ. අපි මේ කෝණ ගැන විස්තර දැන් ඉගෙන ගමු. අපි බලමු ජ්‍යාමිතිය හා කෝණමිතියේ කෝණයක් කියන්නේ මොකක්ද කියලා. කෝණයේ ශීර්ෂයයි හඳුන්වන්නේ පොදු අන්ත ලක්ෂයකින් බෙදී යන රේඛා දෙකක් වෙන් කරන ලබන භ්‍රමණ ප්‍රමාණය. මුල්ලක් කියන අර්ථය මෙහි ගෙන දෙනවා. දැන් බලමු ඍජු කෝණයක් කියන්නේ මොකක්ද කියලා. දරුවන්ට රූප සටහනින් පෙන්නලා දීලා තියෙනවා මේ කෝණයේ අගය අංශක 90ක්. මේ කෝණයට ගණිතයේදී ඍජු කෝණයක් කියලා පවසනවා. මේ තියෙන්නේ දරුවනි සුළු කෝණයක්. අංශක 60ක සුළු කෝණයක්. මේ සුළු කෝණය දල වශයෙන් ගත්තම ඍජු කෝණයට වඩා අඩු අගයක් ගන්නවා. අපි දැන් බලමු මහ කෝණය ගැන. මේ තියෙන්නේ දරුවනි මහ කෝණය. මේ අගය දල වශයෙන් ගත්තම ඍජු කෝණයට වඩා වැඩි. ඒකේ අංශක 20ක්. සරල කෝණය අංශක 180ක සරල රේඛාවක් මත නිර්මාණය වුණු කෝණයක්. මේ තමයි දරුවනි සරල කෝණය. අංශක 180ක හා අංශක 360ක අතර ඍජු කෝණ දෙකකට වඩා විශාල සම්පූර්ණ වෘත්තයකට වඩා කුඩා කෝණයක් තමයි මේ පරාවර්තන කෝණය. හොඳට මතක තියාගන්න දරුවනි, පරාවර්තන කෝණයක් කියලා කියන්නේ ඍජු කෝණ දෙකකට වඩා විශාල ඒ වගේම සම්පූර්ණ වෘත්තයකට වඩා කුඩා කෝණයක් තමයි මේ පරාවර්තන කෝණය කියලා කියන්නේ. ඒ වගේම මේ පරාවර්තන කෝණය නිර්මාණය වෙන්නේ අංශක 180 හා අංශක 360 අතර මෙම කෝණය නිර්මාණය කරනවා. මම හිතනවා මගේ දරුවන්ට මේ කෝණ වර්ග පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම දරුවනේ මතක ඇතුව මේ කෝණ වර්ග පොතක් අරන් පිටපත් කරගන්න. ඔයාලට විභාගයට ඕන වෙනවා. ඔයාලා මේ පාඩමට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් පාඩමකින් හමු වෙමු. ස්තුතියි.